2026 වර්ෂයේදී මාර්තු සහ අප්‍රේල් මාසවලදී තුලා ලග්නෙහි ඔබට අත්වන ඉරණම පිළිබඳව තමයි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් ඔබට රවි සහ සිකුරුගේ ගමන නිසා සුබ ඵල අත් කර ගන්නට පුළුවන් වාසි රැසක් මේ හරහා ඔබට ලැබෙනවා. මේ දේවල් ලබා ගන්නේ කොහොමද? ඔබ ශාන්ති කර්ම ටික සිද්ධ කරන්නේ කොහොමද? මේ හැම දෙයක් පිළිබඳවම මේ වීඩියෝ තුල අන්තර්ගත වෙලා තිබෙනවා. ඉතින් ඔබට පුළුවන් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. මම වීඩියෝ එකක් දාපු සැනින් ඔබට නැරඹීමේ හැකියාව පවතින නිසා. රවි සහ සිකුරුගේ ගමනත් අනුව ඔබට ඔබේ ජීවිතේ නව මාර්ගයකට අවතීර්ණ කරගන්නට පමුණවා ගන්නට හැකියාව පවතින කාලයක්. 2026 වසරේදී සෙනසුරු ග්‍රහයා මීන රාශියේ ගමන් කිරීම ඔබේ කේන්දරයේ 6 වෙනිට තුලා ලග්න හිමියන්ට ඉතාමත්ම යහපත් ස්වභාවයක් පෙන්වුම් කරනවා. විශේෂයෙන් සතුරම් පරාජය වෙන කාලයක්. ඔබගේ රැකියා ස්ථානයේ ඒ වගේම නිවස අසල සතුරු කරදර තිබුණා නම් ඒ හැම දෙයක්ම නැති වෙලා ගිහිල්ලා ඒ බාධාවන් ඉවත් වෙලා කුමන්ත්‍රණ දුරු වෙලා ඔබට ජයග්‍රහණය අත්පත් කරලා දෙන කාලයකට තමයි ඔබ මේ අනුගත වෙලා ඉන්නේ. විශේෂයෙන් ඔබ පහුගිය කාලේ කොච්චර වැඩ කටයුතු සිද්ධ කරත් ඔබ කිසිදු ඇගීමකට ලක් වෙන්න නැතුව ඇති. මම හිතනවා මේ දේ කියනකොට ඔබට ඒවා මතක් වෙනවා ඇති. කොච්චර ඔබ රාජකාරී සිද්ධ කළත් සමහරට නිවසේ ඔබ දෙමව්පියන්ට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඥාතීන්ට වෙන්න පුළුවන්, වැඩ කරන ස්ථානයේ වෙන්න පුළුවන්. ඔබ කොච්චර කැපකිරීම කළත් ඔබට ඇගීමක් තිබුණ නැහැ. ඒගොල්ලෝ ඔබව ගණන් ගත්තේ නැහැ. නමුත් මෙන්න මේ කාලෙදී ඔබ අප්‍රේල් මාසයේ රවි ග්‍රහයාගේ උච්ච වීමත් සමග ඔබට සුවිශේෂී ඇගීම් ඒ වගේම බොහෝ අයගේ ප්‍රශංසා අත්වීමට ඉඩකඩ බහුලව තිබෙන බව සඳහන් කරන්න ඕන. ඉතින් ඔබ ඉවසීමෙන් කටයුතු කළොත් ඔබේ ජීවිතයේ ඉතාමත්ම පරිපූර්ණත්වයට පත් කරගන්නට හැකියාව පවතින සුබ කාලයකට තමයි ඔබ මේ අනුගත වෙලා ඉන්නේ. රැකියාව සහ ව්‍යාපාරය පිළිබඳව කතා කරනකොට මාර්තු මාසයේදී යම්කිසි ස්ථාන මාරුවක් සිද්ධ වෙන්න පුළුවන්. අභියෝග මත ඔබේ සාර්ථකත්වය රඳා පවතිනවා. ඉතින් ඒ නිසා ඉවසීමෙන් කටයුතු කරන්න යම්කිසි ස්ථාන මාරුවක් එහෙමත් නැත්නම් ඔබගේ රැකියා ස්ථානයේ වෙනත් ස්ථානයකට මාරු කිරීමක් සිද්ධ වෙනවා නම් ඒක සිද්ධ වෙන්නේ ඔබගේ හොඳටම තමයි. ඉතින් ඒ නිසා උසස් වීම නව රැකියා අවස්ථාවන් ඔබට පෙන්눔 කරනවා. ව්‍යාපාර කටයුතු පිළිබඳව කතා කරනකොට නව ආයෝජන සඳහා අප්‍රේල් මාසයේ වඩාත්ම සුදුසු කාලයක්. හවුල් ව්‍යාපාර කරන අයට වඩාත් අති ප්‍රබල වාසිදායක තත්ත්වයක් පෙන්눔 කරනවා. ඉතින් ඒ වගේම තමයි ධන වාසනාව සහ මූල්‍ය තත්ත්වය පිළිබඳව කතා කරනකොට මාර්තු මාසයේදී අනවශ්‍ය වියදම් පාලනය කර ගැනීමට සිද්ධ වෙනවා. ඔබට ලැබෙන මුදල් අධික වුණත් ඒවා වියපැහැදම් වීමේ ප්‍රවණතාවය වැඩි. ඉතින් ඒ නිසා බුද්ධිමත්ව කටයුතු කරන්නට කියලා මතක් කරනවා. ඒ වගේම අප්‍රේල් මාසයේදී ඔබ බලාපොරොත්තු නොවූ ආදාය මාර්ග ඔබට විවෘත වෙනවා. විශේෂයෙන් ඔබට පරම්පරාවෙන් එනට තිබිච්ච දේපලක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබට වෙනත් ලාභයක් වෙන්නට පුළුවන්. ඔබ නොසිතූ වෙලාවක මේ ලාභය ඔබට ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි ස්ථාවර තැන්පතු ඉඩකඩම් සම්බන්ධ ආයෝජන වලට ඉතාමත්ම සුබ වාසනාවන්ත කාලයක්. නමුත් ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ඔබ කිසිදු අවදානම් සහගත ආයෝජන වලට යොමු වෙන්නට එපා. ඔබට සමහර විට ඔබගේ වටපිටාවේ ඉන්න අය, ඔබගේ යහළුවෝ, ඔබේ ඥාතීන්, ඒ වගේම රැකියාව කරන ස්ථානයේ අය වෙන්නට පුළුවන්. ඔබට මාස 3කින් ඔබගේ මුදල් දෙගුණ කරලා දෙනවා. මේ ආදී වශයෙන් සඳහන් කරලා ඔබේ මුදල් අවදානමේ දානට උත්සාහ ගන්නට අවස්ථාව තිබෙනවා. ඉතින් ඒ නිසා ඒ දේවල් වලින් ප්‍රවේශම් වෙලා ඉන්න කියන එක තමයි සඳහන් කරන්නට තිබෙන්නේ. ආදරය සහ විවාහය පිළිබඳව කතා කරනකොට අවිවාහක අයට නව ප්‍රේම සම්බන්ධතා ඇතිවීමට ඉඩකඩ පවතින විශේෂ කාලයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ඔබට විවාහක පාර්ශ්වයන් අතර තිබිච්ච මතභේද දුරු කරගෙන තමන්ගේ ජීවිතය සාර්ථකමත් කරගන්නට හැකියාව පවතිනවා. සතුටින් කල් ගෙවන්න පුළුවන්කම පවතිනවා. අප්‍රේල් 1 වෙනිදා සිදුවන පුරපසළොස්වක තත්ත්වය ඔබේ සම්බන්ධතා පිළිබඳව තීරණාත්මක හැරවුම් ලක්ෂයක් බවට පත් වෙනවා. සිතේ තිබිච්ච කාරණා ඔබට ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ කරගන්නට පුළුවන්කම පවතිනවා. ගැටලු
විසඳෙන කාල සීමාවක් බවට පත් වෙනවා. ඒ වගේම ඔබේ සෞඛ්‍ය පිළිබඳව කතා කරනකොට මාර්තු මාසයේදී අධික කාර්ය බහුලත්වය නිසා ඇතිවන තෙහෙට්ටුව සහ මානසික හානිය ගැන සැලකිලිමත් වෙන්න අවශ්‍ය කරනවා. ඉතින් ඒ නිසා ඔබ කොච්චර වැඩ කරත් විවේකීව ඉන්නට කාලයක් අනිවාර්යයෙන්ම වෙන් කළ ගත යුතුයි. තමන්ගේ මනස නිදහස් කර ගන්නට. ඒ වගේම ප්‍රමාණවත් නිින්දක් ලබා ගැනීම සහ ආහාර පාලනය කෙරෙහි තාමත්ම අවධානයෙන් යුක්තව කටයුතු කරන්න ඕන. අප්‍රේල් අගභාගයේදී ශරීර ශක්තිය සහ ප්‍රබෝධය වර්ධනය කර ගන්නට හැකියාව පවතිනවා. ඒ වගේම තමයි සිකුරුගේ බලය. ඔබේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා මේ කාලයේ බලවත්ව ගමන් කරනවා. ඉතින් ඒ නිසා ඔබට සමාජයේ කැපී පෙනෙන තත්වයකට පත් වෙන්න පුළුවන්. ඒ වගේ චරිත ස්වභාවයක් ඔබට පෙන්눔 කරන අන් අයගේ සහයෝගය, ඒ වගේම ගෞරවය ඔබට ලැබෙනවා. નિરાයාසයෙන්ම ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම ගේදොල අලංකාරයට, යාන වාහන මිලදී ගැනීමට, පවතින වාහන අලුත් වැඩියා කිරීමට අවස්ථාව උදා වෙන කාල සීමාවක් බවට සඳහන් කරන්නට හැකියාව පවතිනවා. මේ කාරණා ටික සමයි ඔබේ ජීවිතයේ යහපත් කර ගැනීම සඳහා, සාර්ථක කර ගැනීම සඳහා සඳහන් කරන්නට හැකියාව පවතින කාරණා ටික බවට පත් වෙන්නේ. ඉතින් මම හිතනවා මේ කාරණා ටික ඔබට ඔබේ ජීවිතේ ඉතාමත්ම වැදගත් වෙන්නට ඇති කියලා. ඉතින් ඔබ මේ කටයුතු ඉතාමත්ම සාර්ථකමත්ව ඉදිරියට සිද්ධ කර ගන්නට නම් මෙන්න මේ ශාන්ති කර්ම ටික ඔබට පුළුවන්. ලග්නාධිපති සිකුරු ග්‍රහයා ඔබට විශේෂ වරප්‍රසාද ජීවිතයට ළඟා කරලා දීමට නම් මෙන්න මේ ශාන්ති කර්ම ටික සිද්ධ කරන්න. විශේෂයෙන් සිකුරාදා දවස්වල සවස් කාලයේ බෝධි පූජාව පවත්වලා ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කරන්න. විශේෂයෙන්ම බෝධිය අවට පිරිසිදු කරලා සුවඳ දුම් ඇල්ලීම ඉතාමත්ම යෝග්‍යයි කියලා සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ඔබට පුළුවන්කම පවතිනවා සිකුරු ග්‍රහයා සඳහා විශේෂවත් පිළිවෙත් කිහිපයක් සිද්ධ කරන්නට. කිරි ආහාර දානය ඔබට පුළුවන් මාසයකට එක සැරයක් හෝ සිකුරාදා දවසක උදෑසන කිරි ආහාර පූජා කරන්න. ඒ වගේම රස කැවිලි අසරණ දරුවන්ට හෝ දුප්පත් අයට ලබා දෙන්නට. ඉතින් මේ හරහා ඔබට සුවිශේෂී වටිනාකමක් ජීවිතයට උදා කර ගන්නට පුළුවන්. ඔබේ කටයුතු ඉතාමත්ම නිවැරදිව සිද්ධ කර ගන්නට හැකියාව තිබෙනවා මෙන්න මේ ශාන්ති කර්ම හරහා. ඒ වගේම වැදගත් වැඩ කටයුතු සඳහා පිටත් යනකොට ඔබට පුළුවන් සුදු පැහැති හෝ ලා පැහැති වස්ත්‍ර භාවිතා කරන්න. ඉතින් ඒ නිසා ඔබට මානසික සහනය සහ යන ස්ථානයේ ජයග්‍රහණ අත් වෙනවා. ඔබ යම්කිසි ව්‍යාපාර කටයුත්තකට යනවා නම්, ඒ වගේම ඔබ රැකියා ස්ථානයකට පිටත් වෙලා නම් ඔබට ඒ ස්ථානයේ විශේෂ ස්ථානයක් ලබා ගන්නට හැකියාව පවතිනවා. ඒ වගේම නිවසේ බුදු පහන තියෙන තැන ඔබට පුළුවන් ගිතෙල් ස්වල්පයක් මිශ්‍ර කරලා ඒ පහන දල්වන්න. ඒ හරහා ශ්‍රියාකාන්තාවගේ බැල්ම ලබා ගන්නට පුළුවන්. ඒ හරහා ඔබේ දියුණුව විශේෂයෙන් සාක්ෂාත් කර ගැනීමේ හැකියාව පවතිනවා. සෙනසුරු සහ රාහු අපල සඳහා ඔබට මෙන්න මේ දේවල් සිද්ධ කරන්න පුළුවන්. 2026 වර්ෂයේදී සෙනසුරු 6 වැන්නේ සිටින නිසා සතුරු කරදර සහ රෝග පීඩා දුරු කර ගන්නට මෙන්න මේ දේවල් ඔබ සිද්ධ කළ යුතුයි. එළඟ තෙල් පහන් සෙනසුරාදා දවස්වල සන්ධ්‍යාවේ 9ක් දල්වලා විසුඳවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම කපුටන්ට ආහාර පක්ෂීන්ට ලබා දෙන්න කියලා මතක් කරනවා. ඉතින් මේ දේවල් ඔබ සිද්ධ කරොත් ඔබට ඔබේ ජීවිතේ ඉතාමත්ම සාර්ථකමත් භාවයට පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් මම හිතනවා ඔබට අවශ්‍ය කරන සියලුම කරුණු කාරණා මේ වීඩියෝ එක තුළ සඳහන් කළා. ඉතින් ඔබගේ ජීවිතේ දින දින ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකමත් භාවයට පත් වෙත්වා. ඔබට තෙරුවන් සරණයි, ජේසු පිහිටයි, සියලු දිවි වර්ණයි කියලා ප්‍රාර්ථනා කරනවා.